වහන්සේගේ පාද පහමුල වැඳ වැටෙමුද මේ උදෑසන. අපි ගීතිකාවක් ගායනා කරමු. මම ආරාධනා කරනවා අපේ සහෝදර සහෝදරයන්ට මාත් සමගම මේ ගීතිකාව ඔයාගේ මුඛය විවෘත කරලා හයියෙන් ගායනා කරමු. स्वामी आपके पास में कैटल वर्ड है विषय तो को गुहां से हमारे मगे देवियन पास स्तुति करना शरणं सोयाला महबलुआ लोए शरण यदने हमने पीड़ित पथाला मादिउदस अते Swami Maha स्तुतिवंत हो, कृष्ण साधे व महिमे व महिमे
ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය නිසා ස්තුති කරනවා ස්වාමීනි. ස්වාමීනි අපිට වහන්සේගේ ප්‍රේමය දැනුණා ස්වාමීනි. ස්වාමීනි වහන්සේගේ අත්පාව ගැන ගැසුවේ මගේ පාපය නිසායි ස්වාමීනි. වහන්සේට කසපහර ලැබුවේ ස්වාමීනි මගේ පාපේ ශාපය නිසායි ස්වාමීනි. ස්වාමීනි වහන්සේට කටුවම කරන්දුවේ මගේ පාපය මගේ ශාපය මගේ රෝගය නිසායි ස්වාමීනි. මගේ දෙවියන් වහන්සේ දෙපමණ ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. වහන්සේගේ ප්‍රේමයෙන් අපි නහඳුන දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. මේ උදෑසන අපි වහන්සේගේ ප්‍රේමය ගැන ගුණ ගායනා කරනවා මගේ ස්වාමීනි. වහන්සේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි.
Yehovah apa sama kasihnya Devita Yehovah sama apa sama kasihnya Devita dan itu selalu muda Yehovah sama Yehovah sama Yehovah sama Yehovah sama Yehovah sama Yehovah sama Yehovah Saya dan itu kena kini orang dah tu sudah apa sahaja dia tengok. Selamat buat apa Swami Mahasi Karuna Vimha Dayavan Kini Sikil Sekar Mahasi Gombu Vimha Brahmade Atishay Karunavante Api Deviyan Mahasi Karunavantu Dayavantu Devini Hallelujah Mahasi ke preme deni chikene kin non thau para khai ngat pul sanarya to Swami apita Mahasi denuna Swami Mahasi api allagatta deviyan Mahasi sastuti vartena Swami Mahasi නැත්තම් අපි විනාශී ස්වාමී මගේ දෙවියන් වහන්සේ අප දවසේ ජීවත් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ නැතිනම් ස්වාමීන් වහන්සේ අපිව දැකලා අපි ඔබ වහන්සේගේ පියාපත් සේවනයේ ආරක්ෂා කරපු තනන් වහන්සේ සාස්තුතිවත් වෙනවා ස්වාමීනි වයන්නා වූ තනෝකින් ගයන්නා වූ ගීතිකාවකින් ස්වාමීන් වහන්සේ පමණක් ගෞරවයෙන් මහිමට පත් වෙනවා ස්වාමීනි Yesu Manisa Meteran Uber Prema Kale Mululatam Ipauma Hey Uber Hat One Apki uday Yesuni Hey Yesuni Manisa Meteran Over
වැටෙමින් ඔබේ පාමුල අභියස නමදිමි මගේ යේසුනි යුදගඳ වැටෙමින් ඔබේ පාමුල අභියස නමදිමි මගේ යේසුනි ඔබ ගුණ ගයනෙමි සෑමදා දිවියේ සෑම මොහොතක ආසා මගේ ජීවිතේ ඉස්සෙල්ලා මම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා නොයෙකුත් නන්නත්තර වැඩ කරලා මෙලොව රහක් නැතුව මගේ ගම කොළඹ කටුවෙල පොළොන්නාව ඒ අතරතුර තමයි මම හිටියේ මම ජීවත් වෙච්ච පරිසරය මගේ යාළුවෝ හිටියා ආකාර සමාජිකව මත්ද්‍රව්‍ය වෙල්ලාම් කරන මිනිස්සු ඒගොල්ලන් එක්කලා මම සෑහෙන්න මගේ ජීවන චක්‍රය උනේ මගේ ඒ සහෝදරයොත් එක්කලා ගත කරලා මම ජාවාරම් කරා මම විදේශගත වුණා පොලිසියට අහු වුණා ඒ වගේම පොඩි කාලේ මගේ තාත්තා නැති වුණා මම මේ දෙවියන් වහන්සේව දන්නෙත් නැහැ එතකොට දැනගන්න හිතලවත් නැහැ මම අදහන් ඇදහිීමක් විශ්වාසයක් නැහැ හැබැයි මම පුරුදු වෙලා හිටියා මගේ නරක පුරුද්දක් තිබුණා මියුසික් වලට සවන් දෙනවා මියුසික් ෆෑන් කෙනෙක්. එතකොට මම ඒ දවස්වල අහා හිටියේ සාධනට නමස්කාර කරන මියුසික් වර්ගයක් තියෙනවා මෙටල් කියලා. ඔයගොල්ලන් දන්නේ නැති ඩෙත් මෙටල්, බ්ලැක් මෙටල් කියලා. ඒකේ බ්ලැක් මෙටල් පැත්ත මම තදින් ශ්‍රවණය කරගෙන මට ඒක පැත්තට පුදුම විදියට මම නැඹුරු වෙලා හිටියේ. ලංකාවේ ඒ වගේ බෑන්ඩ් තියෙනවා. ඒ බෑන්ඩ් එකක් එක්කලා සමීපතම ඒගොල්ලන්ගේ ගිග්ස් වලට යනවා මම ඒගොල්ලන් එක්කලාම ඉන්නවා ඒගොල්ලන් ස්ටුඩියෝ එකේ වැඩ කරනවා. ඔය වගේ හිටියේ. එතකොට මම ඒකත් එක්කලා මගේ ජීවිත චක්‍රය තනිකරම ගත වෙන්නේ පාපයත් එක්කලා. එතකොට පාපය කියන එක හරිම රහයි. එතකොට හැම වෙලාවෙම වෙන්නේ මගෙන් වව් වැඩමයි ඒක මම සැරින් සැරේ එකින් එක කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලන් තේරෙන්නේ නැති මම මොකක්ද මේ කියන්නේ. ඔහොම දවසක් ඉන්නකොට මායි තව සහෝදරයෙකුයි කරපු වැරද්දකට කලංගම් පොලිසියෙන් මාව හොයනවා. මගේ සහෝදරයෙක් මගේ ගෙවල් පල්ලෙහාමයි මම තොටලඟ ගිහිල්ලා මත්ද්‍රව්‍ය වගේ අරගෙන ලොකු ප්‍රමාණයක් අරගෙන දෙන්නත් එක්කලා කරපු වැඩක සල්ලි ටික බෙදාගෙන මම තමයි කඩේ ගියේ බඩු අරන් එන්න. එන ගමන් පල්ලෙහා ඉඳලා පොලිස් ජීප් එක ඇවිල්ලා දානවා සහෝදරයා ගෙදෙට. මම උඩ කඩේ ගාවට එලා සිගරට් වගේකුයි මේ බඩු ටික ඔක්කොම අරගෙන දැන් ලෑස්තිලා ඉන්න පොලිසියෙන් ගියේ මම බය නැහැ. මිනිහව ජීප් එකේ දාගෙන කෙලින් අපේ ගෙදරට ගියා. ගෙදරට යනවත් එක්කලා මම දැනගත්තා ආයි මෙහි ගහපු වැඩක කේස් එක තමයි මේ පත් වෙලා තියෙන්නේ. මම එහෙම සද්ද නැතුව හිටියා. ඒ වෙලාවේ අපේ අම්මා කතා කරලා ඉවරලා මට කියනවා කොහෙද පුතා ඉන්නේ මේ ඔයා හම්බෙන්න මේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා මේ මම දැන් හොඳටම දන්නවා පොලිසියෙන් තමයි මාව හොයන්නේ කියලා. මම ගියා අම්මා මම තොටලඟ ඉන්නේ දැම්ම වෙන්නේ හරි කියලා එහෙම ජීප් එක ස්ටාර්ට් කරන් ගියා. මම දැනගත්තා මට හරි උපතක් වෙන්න යන්නේ දැන් ඒ කරපු දේත් එක්කලා මම කරපු දේවල් කියන්නේ නැහැ ඒ කරපු දේත් එක්කලා මට ලොකු කරදරයක් වෙන්න යන්නේ කියලා මට හිතුණා. මම ලොකු බයක් මට දැනුණා. මම ඒත් එක්කම මගේ සහෝදරයෙක් කියනවා මම සහෝදරයට කතා කරලා ඉවරලා කිව්වා සහෝ මට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම මොකද කරන්නේ? මට කියන්නේ චිකී කියලා. චිකී සහෝදරයා මේ එයා ගැලවීම ලබලා නැහැ. හැබැයි එයා මත්ද්‍රව්‍ය නිදහස් වෙලා ඉන්නේ. එයා කට්ටියව එකතු කර එක එක ආයතන වලට යොමු කරන පුද්ගලයෙක් වෙලා ඉන්නේ. මීගම මට කතා කරා මේ සහෝ එන්න ඉක්මනට ඇඳුම් කෑලි දෙක තුනක් දාගන්න ඇඳුම් නැති උනක් කමන්නේ ඔයා එන්න මම බලාගෙන ඉන්නවා මීගම ටවුන් එකේ. මම බැලුවා දැන් වෙන කරන්න දෙයක් නැහැ. මම නැග්ගා බස් එකේ නැගලිවලා අතේ බරු අර යාළුවට ගෙනාපු එකක් තියෙන ඒක අරගෙනම එහෙමම ගියා. ගිහිල්ලා මාව එක්කන් ගියා එක ආයතනයකට ඒක පුංගුත්තා මම මැස්තා. ක්‍රිස්තියානි බේස් වලට එක්කලා යේසුස් වහන්සේ ගැන කියලා දෙන පුංගුත්තා වල මැස්තා. දැන් මට නිකන් යේසුස් වහන්සේ කිව්වම මට නිකන් පුදුම මේ ඒ කියන්නේ මට ඒක විරුද්ධ පක්ෂයක් නේ. දැන් මම නමස්කාර කරේ වෙන කෙනෙක්ට
ඒකට මම යන්නේ නිකන් වෙනම දැනකට මට නිකන් මුංදෙල් ගෑවෙනකොට දනවා වගේ එහෙම එකක් තියෙනවා. ඒකට මොනව කරන්නද? ඒක ඇතුළට දාගත්තමයි ආයෙසර එළියට එන්න හම්බුන්නේ. ඇතුළට දාගත්තා ඒ ඔය වගේම පාස්ටර් කෙනෙක් ආවා. අපි පාස්ටර් කෙනෙක් ආවේ තියෙන දේශනා කරන්න. මම නමස්කාරයට යන්න කැමතිම නැහැ. නමස්කාරය කියන්නේ මේ කියන්නේ මම දන්නවනේ මේ ජේසු කියන්නේ මේ මම කැමති නැති මගේ විරුද්ධ පක්ෂයක් ගැන කියන එකක් කියලා මම ඒකට කැමති නැහැ. හැබැයි ඒකේ නීතියට අනුව මාව දාලා වැවුවා ඇතුළේ නමස්කාර ශාලා. ශාලාවල මම කෙරවලට වෙලා ඉන්නවා. ඒ දවස්වල මම අන්න ටී-ෂර්ට් ඒ මෙටල් බෑන්ඩ් වල එක print out තියෙන ටී-ෂර්ට් ඒ වගේ ටී-ෂර්ට් එකක් අරගෙන මම පැත්තකට වෙලා ඉන්නවා. ඉන්නකොට එකපාරටම සිංහල අස්සෙන් මොකද්ද මන්ද භාෂාවක් කියාගෙන පොට පාස්ටර් කෙනෙක් ඇවිල්ලා අත තිබ්බ ඔළුවට කියලා පුතා ඔයා දැන් දෙවියන් වහන්සේව පිළිගන්නවා නම් ඔයා කරපු පව් සියල්ලටම එයා දැන්ටම දඬුවම් විඳලා ඉවරයි. ඔයා පිළිගන්නවා නම් දන ගහන්න නැගිටින්න ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා කිව්වා. මම කියනවා මගේ ගැන මොකක්ද මේ මං දැන් මගේ හිතේ තියෙන ප්‍රශ්නයක් ගැන මම මේ දැන් හිතේ හැම වෙලාවෙම හිතාගෙන ඉන්නවා මගේ යාළුවා පොලිසියට ගිහිල්ලා වෙලා අහුවෙලා මාව මේ මෙතෙන්ට ඇවිල්ලා අරන් යයි කියලා. මම ඒක ගැන බයෙන් තමයි මේ හැම වෙලාවෙම හැම විනාඩියම මම ගත කරන්නේ ඒ ප්‍රශ්නේ ගැන. මගේ හිතේ තියෙන දේක් මේ මිනිස්සු හිව්වේ කියලා තමයි ගැහුවා මට ඇඬුණා. මගේ ඇඟ සීතල වෙලා ගියා. ඊට පස්සේ ඒ කියනත් එක්ක මම කඳුළු ගලාගෙන ගිහිල්ලා එන්න මම නැගිට්ටා. නැගිටලි වෙලා මට බයිබලයක් දුන්නේ. මේ බයිබලේ මම ගා කාම දිනවා. ඒ පාස්ටර් දුන්නේ. ඒ පාස්ටර් දුන්න බයිබලේ අරගෙන මම මේ දේ වචනේ ගැන කිසිම ආසාවක් තිබුණ අවශ්‍යයක් නෙමෙයි. නියම පෙරළුවාම බයිබලේ මේ අද දැන් මේ මාකයක් තියාගන්න. ගීතාවලිය 68 පස්වෙනි ගීතාවලිය 68 වෙනි ගීතිකාවේ පස්වෙනි පදේ මෙහෙම තියෙනවා. සුද්ධ නිවාස ස්ථානයේ වැඩ සිටින තනන් වහන්සේ පියා නැත්තන්ට පියෙක්ද වැන්දපුවන්ට විනිශ්චයකාරයෙක්ද වෙනසේ. පියා නැත්තන්ට පියෙක්ද වැන්දපුවන්ට විනිශ්චයකාරයෙක්ද වෙනසේ කියලා මෙහෙම දෙවියන් වහන්සේ මට මේක පදින් කතා කරනවා. ඔයා දන්නවද මම හැම වෙලාවෙම මගේ තාත්තා නැති වෙලා මගේ තාත්තා එයාපෝට්ස් එකේ මම මොන ජඩ වැඩේ කරත් මගේ තාත්තට පොරෙන් මම කියනවා මගේ තාත්තා මම ලෝකෙන් බේරගන්න මම බඩු ගන්න යනකොට තොට ළඟ මේ යනකොට ඕන තරම් පොලිසියෙන් මෙහෙම යනවා තාත්තට කියලා යනවා මේ පොලිසියෙන් යනවා තමයි මේක කරලා අරගෙන එනවා මම චෙක් කරන්න මොකුත් නැහැ. හැබැයි මට තේරුණා යානකන්න පිට වැන්දපුවට නෙමෙයි. ඒකෝර මම මේ ලෝක තාත්තෙක් ගැන නෙමෙයි මම මේ මැරිච්ච තාත්තට නෙමෙයි මෙච්චර කල් මගේ දුක කියලා දෙන්නේ. යානකන්න පිට වැන්දපුවට විනිශ්චයකාරයෙක්ද වෙනසේ. ඒතකොට මගේ තාත්තා වෙලා තින්නේ අපේ දෙවියන් වහන්සේ. වාගේ මගේ තාත්තා එකම දෙවියන් වහන්සේ. මට කෙටියෙන් කියන්න මම එච්චර කල් මගේ කේන්දරයේ මගේ කිව්ව නොහැකි කේන්දරයේ ගෑම් වලට පිළිතුරු දීලා තියෙන්නේ මගේ දෙවියන් වහන්සේ. වාගේ එකම මගේ තාත්තා එයා තමයි මෙච්චර කල් අපේ කිව්ව නොහැකි කේන්දරයේ ගෑම් වලට පිළිතුරු දුන්නා ජාන වහන්සේ. එතකොට මට හැම දෙයකම පිළිතුරු දුන්නා. දැන් මම මත්ද්‍රව්‍යයෙන් 100% අමාත්‍ය කරගෙන ඉන්නවා. කිසිම මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මත්ද්‍රව්‍ය ඒ ගන්න අයගේ ඒ සෙන්ටර්ස් වලට ගිහින් ඉවරලා ඒගොල්ලන්ට ගැලවෙන්න උදව් කරනවා. තව සාක්ෂියක් දෙවියන් වහන්සේට নমස්කාර කරන්න අකමැති වෙලා හිටපු මම নমස්කාර කරනවා. දෙවියන් වහන්සේට নমස්කාර කරනවා. ඒකම තමයි මගේ සාක්ෂිය අසහසිත පුරුෂයන්ට